අද ඔක්තෝබර් 16 නේ. අද ලෝක ආහාර දිනයනේ. ඒ නිසා ඔයාලා කවුරුත් දන්න අච්චාරුවක් හදන්නයි යන්නේ. මේක සමහරක් අයට ඇලර්ජික් වෙනවා. ඇලර්ජික් නැති අය කන්න සමහරක් අයට කහන්න ගන්නවා. අද හදන්න දෙන්නේ අන්නාසි අච්චාරුව. මේක හදන්න ඕන වෙන්නේ මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, කැල් මිරිස් කුඩු ඕන වෙනවා. පළවෙනියට අමාරුම දේ තමයි මේක සුද්ධ කරගමු. ආවට එන සුද්ධ කරමු. මම මේක කඩන්න. මේක කඩන්න දෙන්න. මම කඩන්න මේක හයියේ. මේක නම් හිතනට වඩා අමාරුයි ආමට සුද්ධ ගන්න. මේකේ කඩා ගන්න ඕනේ. මේක යට සුද්ධ දිහාමද වගේ ගස්ට. මේක සුද්ධ කරගොනේ. ඔව් ආව මේ පීයේ. ඔය වාරවතා ඔයානේ බාලට. ඊළඟ වටේ මට දෙන්න. මේකට අපි ගන්නේ ඉදිච්චම ගෙඩියක් නෙවෙයි, පෙහිච්ච ගෙඩියක් ගත්තොත් අවුලන්නේ අච්චාරුවක් නේ. කපා ගන්න ඕනේ. පොට්ටේ ගෙඩිය දෙන්නක. මෙන්න මෙහෙම කපා ගද්දි මෙන්න මේවා අයින් කරගෙන කපා ගන්න. මේ කළු පාට ලපුවගේ තියෙන්නේ. මේ කපල ඉවර වෙලා එකයින්. ඔව් නේ ආම. නැත්නම් අමාරුනේ වැඩේ. එහෙනම් අහවට මේ දෙක මම ඩස්බින් එකට දාන්න. ඩස්බින් එකට දාන්න එපා. මේක පෙළ කරමු. එහෙනම් මම අතින් අපන් තියලා එන්න. අද බෙදුවනේ අපි අන්නාසි ගෙඩිය හොයාගන්න වෙන්නේ මහන්සිය. ඔව් ආව. යෙත්තේවනේ. මම පුටු උඩින් තිබ්බේ. අපි පෙළ කරමු හෙට. හෙට පෙළ ගන්න එක. අහම මේක පයිස්සෙන් කපා ගන්න ඕනේ. අපි අපේ අයියට කියලා කපා ගමු. ඕ මට තේරෙන්නේ අමාරුයි. මෙන්න අපි අයියට කියලා ගෙඩිය සුද්ධ කරගත්තා. දැන් තියෙන්නේ පොඩි කෑලි වලට කපා ගන්න තමයි. සුවඳ. කීයට කපා ගන්න. ඔව් ගමු. ඔව්. සුවඳ කාලා බලන්නකෝ. කාලා බලන්නකෝ. අපේ ඉච්චි චෙෆ් අහමඩ් බලාගෙන අත පරිස්සමෙන් ඈ. මෙන්න මේ විදියට පොඩි කැලි වලට කපා ගන්න. මේක දැන් අපි විසික් කරගමු. අහට අර පැත්තට දාන්න. බඩි පරිස්සමෙන් මේ ටික මේ ගිඟාන්නට දාගන්න. දෙටෙයි බලලා. ඔබ මෙයාල එස්සනාව. වැටෙන්න පුළුවන්. මේව ගන්න. එතකොට ඔයාලට ලේසියි. දාන්න. එතකොට වැඩේ ලේසියි. ඔව්. ये चूटी के दांड है करा देने දැන් ඉතින් තියෙන්නේ මේකට ලුණු කුඩු මිරිස් කුඩු දාලා නාගන්න තමයි. එනහමට අපි දාමුනේ. ඔය එක දානවා මේක දාන්න. මම ඉස්සලා ගම්රිස් දාන්න. අතින් දාන්න ඕනේ නේ. මම නෑ ඔය අතෝදන්නේ. අතින් නෑ මම ගම්රිස් කුඩු. දැන් ලුණු කුඩු දාගමුනේ. दासे मिस कुडरे को मिस कुड एक गन आकिन दावने तब दाव मेकअप दानाने ओ ये අපි කලින් දැම්මනේ ඒව දෙම්මම දැම්මද ඔව් දැන් තියෙන්නේ නාගන්න තමයි ආනන්ද ඔන්න හදලා ඉවරයි. දැන් තියෙන්නේ කණ්ඩ තමයි. අද අයියලත් නෑ. එනහමට ඔය ගන්න එක. තගම් මරු. අන්නාසි අච්චාරුවක් වෙන කාලෙකින් කෑ. ගොඩක් අය අන්නාසි අච්චාරු කන්නේ නෑනේ. අන්නාසි ගෙඩිය කපලා පළතුරක් විදියට කන්නේ. ඔයාලා මේක හදලා බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරේ. බයි.